ක්වොන්ටම් අංශු කියන්නේ ජීවින් කොට්ටාසයක්ද? මේ ක්වොන්ටම් අංශු වලට කතා කරන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් ආලෝකයේ ප්‍රවේගයටත් වඩා වැඩි යම් කිසි සංවේදනකමක් මෙන්න මේ ක්වොන්ටම් ලෝකයේ තුල තියෙනවද? මෙන්න මේ වගේ ප්‍රශ්න රැසකට අපිව ඇදලා දාමු. සියවසේ මහා ප්‍රඥා විදිහට හඳුන්වන ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සංකල්පවලටද එලිපිට අභියෝග කරලා නොබෙල් ත්‍යාගයේද දිනා ගන්න සමත් වෙච්ච ක්වොන්ටම් ලෝකයේ තුල ඇති අපූර්ව තවත් සංකල්පයක් ගැන අපි අද කතා කරමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා දැම්ම සෙට් වෙන්න. අපි නැවත යමු මෙන්න මේ ක්වොන්ටම් ලෝකයේ තුල මද සැරිසරන්න. මේ කතාව පටන් ගන්න කලින් හැමෝටම තේරෙන්න ඕන නිසා සහ සරලව මේ කතාව විග්‍රහ කළ යුතු නිසා මම මේ කතාවට අවශ්‍ය කරන වටපිටාව ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්නම්. මුලින්ම අපි දැනගන්න ඕනේ මොකද්ද මේ ක්ලාසිකල් ෆිසික්ස්? එහෙමත් නැත්නම් සම්භාව්‍ය භෞතික විද්‍යාව සහ ක්වොන්ටම් භෞතික විද්‍යාව අතර තියෙන වෙනස මොකක්ද කියන්නේ? සම්භාව්‍ය භෞතික විද්‍යාව ගත්තොත් නිව්ටන් නියම හා පටබැඳිච්ච නිව්ටන් නියම ඔස්සේ ගණනය කරන ලද කැල්කියුලේෂන් මැතමැටිකල් ෆෝමියුලාස් වලින් සමන්විත වන භෞතික විද්‍යාත්මක න්‍යායන් තමයි මෙන්න මේ ක්ලාසිකල් ෆිසික්ස් යටතේ අපි ඉගෙන ගන්න. නමුත් ක්වොන්ටම් ෆිසික්ස් වලට ආවොත් ක්වොන්ටම් ෆිසික්ස් වලදී හාත්පසින්ම වෙනස් වෙච්ච න්‍යායන් තමයි අපි ඉගෙන ගන්න. මෙන්න මේ ක්ලාසිකල් ෆිසික්ස් අපි කතා කරන්නෙම සාමාන්‍ය ලෝකයේ තියෙන වස්තු වලට. ඒ කියන්නේ අපි කියනවා මැක්‍රොස්කෝපික් ලෙවල් එකේ තියෙන ඔබ්ජෙක්ට් කියලා. ඒ කියන්නේ බෝලය, කාර් එක, ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක මෙන්න මේ වගේ අපිට එදිනෙදා ජීවිතේ ඇහැට කනට පේන වස්තුන් තමයි මෙන්න මේ ක්ලාසිකල් ෆිසික්ස් යටතේදී විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වැනි ක්වොන්ටම් ලෝකයේ තුල ඇති අංශුන් පිළිබඳ කතා කරන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්වොන්ටම් ෆිසික්ස් කියන සංකල්පය. එතකොට මෙන්න මේ ක්ලාසිකල් ෆිසික්ස් එහෙම නැත්නම් සම්භාව්‍ය භෞතික විද්‍යාව තුල ඇති සමීකරණ ඔස්සේ අපිට කියන්න පුළුවන් ඒ වස්තුව ඊළඟ තප්පරයේදී මොන වගේ චලිතයක් පෙන්වයිද කියලා ටක්කෙටම. එතකොට මෙන්න මේ නිව්ටන් නියම ඔස්සේ පටබැඳිච්ච සමීකරණ ඔස්සේ අපිට කැල්කියුලේෂන්ස් කරලා අපිට ප්‍රීඩිටර්මයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පුරෝකතනය කරන්න පුළුවන් ඊළඟ තප්පරයේදී මේක මොන වගේ චලිතයක් පෙන්වයිද කියලා. හැබැයි ඒ අපි කැල්කියුලේට් කරන දේවල් කැල්කියුලේෂන්ස් වලින් ගන්න ප්‍රතිඵලය හරියටම හරි. ඒ කියන්නේ ටක්කෙටම එක්සැක්ට් වැලියු එකක් අපි ගන්නවා. හැබැයි ක්වොන්ටම් විද්‍යාව තුල ගත්තොත් ක්වොන්ටම් විද්‍යාව තුලදී කතා කරන්නේම සම්භාවිතාවයක් ගැන. උදාහරණයක් විදිහට අපි හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තොත් ওই හයිඩ්‍රජන් පරමාණුවේ එක ඉලෙක්ට්‍රෝනය කියලා අපි දන්නවනේ. එතකොට අපි ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් ඔන්න ඔය හයිඩ්‍රජන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ඇති ස්ථානය ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න පුළුවන් ඒ ස්ථානයේ පවතින්න පුළුවන් ප්‍රදේශයක තියෙන පවතින්න පුළුවන් සම්භාවිතාවයක් ඇති ප්‍රදේශයක් ගැන විතරයි. සරලව දැනට ඕක මතක තියාගන්න. ඊළඟ කාරණේ තමයි අපි දැනගන්න ඕනේ අයින්ස්ටයින් මහත්තයාගේ මෙන්න මේ සාපේක්ෂතාවාදය කියන්නේ මොකක්ද කියනවා. සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් පූර්ණ විග්‍රහයක් ඉදිරි වීඩියෝ වලදී මම අරන් එන්නම්. දැනට මතක තියාගන්න ඔහුගේ මේ සාපේක්ෂතාවාදයේ එන එහෙම නැත්නම් theory of relativity කියන concept එකේ එන ප්‍රධානම key factor එක තමයි ප්‍රධානම සංකල්පය තමයි ආලෝකයේ ප්‍රවේගයේ අභිබවා යන තවත් ප්‍රවේගයක් කොහෙවත් නැහැ කියන එක. ඒ කියන්නේ මේ විශ්වය තුල ඇති වේගවත්ම දේ තමයි ආලෝකයේ ප්‍රවේගය කියලා තමයි ඔහු කියන්නේ. මේක ඔහු විශ්වයේ න්‍යායක් විදිහට ඉදිරිපත් කරනවා. එතකොට ආසන්න වශයෙන් මෙන්න මේ ආලෝකයේ ප්‍රවේගය අපි c කියලා හඳුන්වුවොත් එම ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 10 බල 8යි. තප්පරයට මීටර් 3 වැඩි කිරීම 10 බල 8ක ප්‍රවේගය මෙන්න මේ ආලෝකයට තියෙනවා කියලා ඔහු පසුව ගණනය කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ මේ විශ්වය තුල ඇති වේගවත්ම දේ ආලෝකය කියලා තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා ඔහුගේ සාපේක්ෂතාවාදයේ ඉදිරිපත් කරන්නේ. ඊළඟ කාරණාව අපි පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් ගැන කතා කරනකොට ක්වොන්ටම් සංකල්ප අනුව මෙන්න මේ පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් ගැන කතා කරනකොට ඒ ඉලෙක්ට්‍රෝනය අපි අඳුරගන්න ප්‍රධාන වශයෙන්ම අපි ක්වොන්ටම් නම්බර්ස් 4ක් පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි ප්‍රින්සිපල් ක්වොන්ටම් නම්බර් එක. ඒ කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් නම්බර් එක. මේක ඉදිරිපත් කරන සිම්පල් n අකුරෙන්. එතකොට මේ ප්‍රධාන ක්වොන්ටම් නම්බර් එකෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පවතින ප්‍රධාන ශක්ති මට්ටම මොකක්ද කියන එක සම්බන්ධයෙන්. ඊළඟට උද්දිගංශ ක්වොන්ටම් අංකය.
එහෙමත් නැත්නම් ඇසිමුතුල් ක්වොන්ටම් නම්බර් එක. මේක හඳුන්වනවා මේක ඉදිරිපත් කරනවා සිම්පල් L අකුරෙන්. එතකොට මේ සිම්පල් L අකුරෙන් හඳුන්වන උද්දීඝංශ ක්වොන්ටම් අංකයෙන් ඉදිරිපත් කරන්නේ ඉලෙක්ට්‍රෝනේ පවතින්න පුළුවන් උපශක්ති මට්ටම කුමක්ද කියන එක සම්බන්ධයෙන්. ඊළඟ කාරණාව තමයි චුම්බක ක්වොන්ටම් නම්බර් එක. එහෙම නැත්නම් මැග්නටික් ක්වොන්ටම් නම්බර් කියලා හඳුන්වනවා. මේක ඉදිරිපත් කරනවා සිම්පල් M වලින්. නැත්නම් සිම්පල් M පොඩියට යටින් L එකක් මේ දාලා කියනවා. මෙන්න මේ චුම්බක ක්වොන්ටම් නම්බර් එකෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පවතින උපශක්ති මට්ටමේ ඇති කාක්ෂිකය සම්බන්ධයෙන්. ඒ කියන්නේ උපශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝනයක් පවතින කාක්ෂිකයක් සම්බන්ධයෙන් අදහසක් තමයි මෙන්න මේ ක්වොන්ටම් නම්බර් එකෙන් කියන්නේ. චුම්බක ක්වොන්ටම් නම්බර් එකෙන් කියන්නේ. ඊළඟ කාරණාව තමයි ස්පින් ක්වොන්ටම් නම්බර් එක. එහෙම නැත්නම් අපි සිංහලෙන් හඳුන්වනවා බෑවුම් ක්වොන්ටම් නම්බර් කියලා. මේක ඉදිරිපත් කරනවා සිම්පල් S අකුරෙන්. මේකෙන් ඉදිරිපත් කරන්නේ මේ ඉලෙක්ට්‍රෝනික දිශානතිය මොන වගේද කියන එක සම්බන්ධයෙන්. අපි කියනවා ඉලෙක්ට්‍රෝනයක් අප් ස්පින් කියලා කියනවා, ඉලෙක්ට්‍රෝනයක් ඩවුන් ස්පින් කියලා කියනවා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මේක සාමාන්‍යයෙන් A level වලට සයන්ස් සබ්ජෙක්ට් එකක් කරපු ළමයෙක් නම් මේක හොඳටම දන්නවා. නමුත් දැනට මතක තියාගන්න අපිට ඉලෙක්ට්‍රෝන එක ස්පින් එක කියන්න පුළුවන් එක්ක අප් ස්පින් එක්ක ඩවුන් ස්පින් කියලා. ඉලෙක්ට්‍රෝන හැමතිස්සම කැමති පෙයා වෙන්න. ඉලෙක්ට්‍රෝන දෙකක් වෙන්න. මේ ඉලෙක්ට්‍රෝන දෙක එකක් අප් ස්පින් විදිහටත් එකක් ඩවුන් ස්පින් විදිහට පවතිනවා. ඊළඟ කාරණා තමයි පෞලි බහිෂ්කාර නියමය කියලා නියමයක් තියෙනවා. පෞලි එක්ස්ක්ලූසිව් ප්‍රින්සිපල් කියලා ප්‍රින්සිපල් එකක් තියෙනවා. එතකොට මේ පෞලි එක්ස්ක්ලූසිව් ප්‍රින්සිපල් එකෙන් කියන්නේ එකම පරමාණුවේ ඉලෙක්ට්‍රෝන දෙකකට අර ක්වොන්ටම් නම්බර්ස් 4ම සමාන වෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ ක්වොන්ටම් නම්බර්ස් 4 අයත් වෙන්නේ එකම එක ඉලෙක්ට්‍රෝනයක විතරයි. එක පරමාණුවක තියෙන එකම එක ඉලෙක්ට්‍රෝනයක විතරයි. ඒතකොට ඒ පරමාණුවේම තියෙන තවත් ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් අනිවාර්යයෙන්ම ඔන්න ඔය ක්වොන්ටම් නම්බර්ස් 4න් අඩුම තරමේ එකක්වත් වෙනස් විය යුතුයි. ඒක තමයි සරලව මෙන්න මේ පෞලි බහිෂ්කාර නියමයෙන් එහෙම නැත්නම් පෞලි එක්ස්ක්ලූසිව් ප්‍රින්සිපල් එකෙන් කියන්නේ. ඊළඟට ප්‍රධාන කාරණාව. මෙන්න මේ ක්වොන්ටම් ලෝකයේ ප්‍රධාන ප්‍රොපර්ටිස් දෙකක් ගැන අපි කතා කරනවා. පළවෙනි එක තමයි සුපර්පොසිෂන් ප්‍රින්සිපල් එක. දෙවෙනි එක තමයි අද අපේ කතාව. ක්වොන්ටම් එන්ටැන්ග්ලමන්ට් කන්සෙප්ට් එක. අපි සුපර්පොසිෂන් ප්‍රින්සිපල් එක ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම හිතන්න තමන් කාසියක් උඩ දානවා කියලා. එතකොට එක පැත්තක හෙඩ් අනිත් පැත්තේ ටේල් නේ. එතකොට කාසියක් උඩ දානකොට ওই කාසිය උඩ කැරකෙන අවස්ථාවේදී අපිට කියන්න බෑ මෙයා හෙඩ්ද එහෙම නැත්නම් මෙයා ටේල්ද කියලා. එයා ඉන්නේ එක්ක හෙඩ් එක්ක ටේල් කියන අවස්ථාවේදී. ඒ කියන්නේ අපිට එක්සැක්ට් කියන්න බෑ මෙයා හෙඩ්ද ටේල්ද කියලා. මෙයා ඉන්නේ හෙඩ් ටේල් කියන දෙක අතරමැදි අවස්ථාවක. අපි ඔන්න ඔය අවස්ථාව හඳුන්වනවා මෙයාගේ සුපර්පොසිෂන් ස්ටේට් එකක් කියලා. එතකොට අපි කාසිය උඩ දානවා. කාසිය උඩ තියෙනකොට එයාගේ සුපර්පොසිෂන් එක තියෙනවා. කාසිය බිම වැටෙනවා. අපි කාසිය බලනකොට එයා හෙඩ් නම් අන්න අර ස්ටේට් දෙක එක්ක එයා හෙඩ් එක්ක ටේල් න්යාට වෙන්න පුළුවන්. අන්න එයා දැන් හෙඩ්. අපිට බලලා එක්සැක්ට් කියන්න පුළුවන් එයා හෙඩ් කියලා. අන්න අපි කියනවා එයා කොලැප්ස් වෙනවායි කියලා. ඒ කියන්නේ කඩා වැටෙනවා වගේ අදහසක් තමයි තියෙන්නේ. අපි මේක තව පොඩ්ඩක් සරලව කතා කරමුකෝ. මේක මේ කොලැප්ස් වෙනවායි කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. කොලැප්ස් වෙනවායි කියලා කියන්නේ අර තියෙන්න පුළුවන් සම්භාවිතා දෙකයිනේ. එක්ක හෙඩ් එක්ක ටේල්නේ. එතකොට උඩ තියෙනකොට හෙඩ්ද ටේල්ද කියලා අපිට හරියටම කියන්න බෑ. එයා සුපර්පොසිෂන් ස්ටේට් එකක තියෙනවා කියලා අපි කියනවා. එතකොට එයා අතට හරි බිමට හරි වැටුණාට පස්සේ අපි එයා දිහා බැලුවට පස්සේ තමයි අපි තීරණය කරන්නේ මෙයා හෙඩ් කියලා. එහෙම නැත්නම් මෙයා ටේල් කියලා. අන්න එතනදී තමයි කොලැප්ස් වෙනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ක්වොන්ටම් අංශුවක හැසිරීමත් ඔන්න ඔය වගේ. මම කාසියක් ගත්තේ මේක සරලව තේරෙන්න විදියට. මෙන්න මේ ක්වොන්ටම් අංශුවක සුපර්පොසිෂන් ස්ටේට් එකක් අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ සිංගල් ස්ටේට් සිස්ටම් එකකදී විතරයි. ඒ කියන්නේ තනි සිස්ටම් එකක. දැන් උදාහරණයක් විදියට කාසියක් උඩ දානවා කියලා කියන්නේ ඒ කාසියක්නේ. එක පද්ධතියක්. එතකොට ඔන්න ඔය පද්ධතිය තනි පද්ධතියක් තමයි මෙන්න මේ සුපර්පොසිෂන් කන්සෙප්ට් එක කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. හරි. අපි යමු දැන් අපේ කතාවට. මොකද්ද මේ එන්ටැන්ග්ලමන්ට් කියලා කියන්නේ? එන්ටැන්ග්ලමන්ට් කියන එකේ සරල තේරුම තමයි හරියට නිකන් පැටලෙනවා වගේ. හරිද? නිකන් පැටලිලා වගේ අන්න ඒ වගේ තේරුමක් තමයි මෙන්න මේ එන්ටැන්ග්ලමන්ට් කියන වචනෙට තියෙන්නේ. එතකොට
මං කලින් කිව්වනේ ක්වොන්ටම් විද්‍යාව තුළ ක්වොන්ටම් ප්‍රොපර්ටිස් ප්‍රධාන දෙකක් තියෙනවා කියලා. එකක් සුපර්පොසිෂන් එක, අනිත් එක එන්ටැන්ග්ලර්මන්ට් කියන කන්සෙප්ට් එක. එතකොට මම කිව්වා සුපර්පොසිෂන් එක තියෙන්නේ තනි සිංගල් සිස්ටම් එකකට. හැබැයි මෙන්න මේ එන්ටැන්ග්ලර්මන්ට් කියන කන්සෙප්ට් එක වෙන්නේ මල්ටිපල් සිස්ටම්ස් වලට. හරිද? ඉස්සරහට මම කතා කරනවා. දැනට සරලව මේක ඔලුවට ගන්න. එතකොට මොකද්ද මේ ක්වොන්ටම් එන්ටැන්ග්ලර්මන්ට් කියලා කියන්නේ? ක්වොන්ටම් එන්ටැන්ග්ලර්මන්ට් කියලා කියන්නේ ක්වොන්ටම් ලෝකයේ තුලදී සිද්ධවද මෙන්න මේ පටල ගැනීම. හරිද? අපි පොඩ්ඩක් තවදුරටත් ඕක ඉස්සරහට කතා කරමු. දැන් මෙන්න මේ විද්‍යාව තුල මහා බල කඳවුරු දෙකක් තිබ්බා. එක කඳවුරක් තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රමුඛ වෙච්ච මෙන්න මේ සාපේක්ෂතාවාදය පිළිගන්න කඳවුර. විද්‍යාඥයන්ගේ කඳවුර. ඊළඟ කඳවුර තමයි නීල්ස් බෝ වර්නර් හයිසෙන්බර්ග් වැනි විද්‍යාඥයන් හඳුන්වලා දීපු මෙන්න මේ ක්වොන්ටම් සංකල්පය, ක්වොන්ටම් විද්‍යාත්මක සංකල්පය පිළිගන්න බල කඳවුර. එතකොට මෙන්න මේ දෙකොල්ලෝ අතර සටනක් තිබ්බා. මේ සටනක් කියන්නේ අතින් පයින් ගහගන්න සටනක් නෙමෙයි. දැනුමේ සටනක්. ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රමුඛ සාපේක්ෂතාවාදය පිළිගන්න කඳවුර හැමතිස්සෙම උත්සාහ කරා සාපේක්ෂතාවාදය තමයි හරි දේ කියලා පෙන්නන්න. නීල්ස් බෝ වර්නර් හයිසෙන්බර්ග් වැනි ක්වොන්ටම් විද්‍යාව විශ්වාස කරන බල කඳවුරේ පිරිස උත්සාහ කරා මෙන්න මේ ක්වොන්ටම් විද්‍යාව තමයි හරි කියලා ඔප්පු කරන්න. එතකොට මෙන්න මේ ක්වොන්ටම් විද්‍යාවට පහර ගන්න කියලා හිතාගෙන 1935 දී ඇල්බර්ට් අයින්ස්ටයින්, බොරිස් පෙඩොල්ස්කි සහ නේතන් රෝසන් කියලා විද්‍යාඥයෝ තුන්දෙනා එකතු වෙලා පේපර් එකක් පබ්ලිෂ් කරනවා EPR පේපර් කියලා. එතකොට අයින්ස්ටයින් කියන වචනේ E අකුරත්, පෙඩොල්ස්කි කියන වචනේ P අකුරත්, රෝසන් කියන වචනේ R අකුරත් එකතු කළා තමයි මෙන්න මේ EPR කියන නම ඉදිරිපත් කරන්නේ. එතකොට මේ පේපර් එක පබ්ලිෂ් කරන්නම මේ EPR පේපර් කියලා. ඒක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම පල්ලෙහා ලින්ක් එකක් දාන්නම්. ඒකෙන් ගිහිල්ලා කට්ටියට ඕන නම් EPR පේපර් එකක් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් මොකද්ද මේගොල්ලෝ මේ කරපු දේ කියලා. එතකොට මෙන්න මේ EPR පේපර් එකෙන් චැලෙන්ජ් කරනවා අර ක්වොන්ටම් බල කඳවුරට මේ ක්වොන්ටම් සංකල්පය කියන්නේ තේරුමක් නැති, මෙන්න මේ ක්වොන්ටම් සංකල්පය කියන්නේ කිසිම පැහැදිලිකමක් නැති, අපැහැදිලි, ඒ වගේම තමයි අසම්පූර්ණ න්‍යායක් කියලා තමයි මෙන්න මේ ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා EPR පේපර් එකෙන් කියන්නේ. එතකොට මෙන්න මේ කියන ක්වොන්ටම් සංකල්ප ගැන පරීක්ෂණ සිදු කරන ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා මෙන්න මේ ක්වොන්ටම් එන්ටැන්ග්ලර්මන්ට් කියන කන්සෙප්ට් එක ගැන පරීක්ෂණ සිද්ධ කරලා ඔහු එක තැනකට එනවා. ඔහු කියන්නේ මේ ස්පූකි ඇක්ෂන් at a distance කියලා. ඒ කියන්නේ මෙන්න මේ ක්වොන්ටම් අංශු දෙකක අතර ඇති ඩිස්ටන්ස් එක නිසා මේ කතා කරන දේ ස්පූකි ඇක්ෂන් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ කිසිම තේරුමක් නැති මහා අද්භූත මහා වියර්ඩ් මේකේ අපි මේ කරන කැල්කියුලේෂන් මැතමැටිකල් ෆෝමියුලාස් වලින් අපි මේ අපි ක්වොන්ටම් අංශු දෙකක් ගැන කතා කරනකොට ඒගොල්ලෝ තියෙන දුරත් එක්ක ඒගොල්ලන්ගේ හැසිරීම මොකක්ද කියලා අපි මේ එන්ටැන්ග්ලර්මන්ට් ගැන කතා කරන කතාවේදී අපිට පේන්නේ නැති මොකක් හරි හිඩන් වේරියබල් තියෙනවා මේ වගේ. එතකොට මෙන්න මේ මැතමැටිකල් ෆෝමියුලාස් වල හිඩන් වේරියබල්ස් තියෙනවා. ඒක නිසා මේක පිළිගන්න බෑ. මේක මහා ස්පූකි ඇක්ෂන් එකක්, මහා අద్භූත ක්‍රියාවලියක් කියලා මේ ක්වොන්ටම් බල කඳවුරට පහර එල්ල කරනවා. ඊළඟට තවත් විශිෂ්ට විද්‍යාඥයෙක් හිටියා මේ ජෝන් ස්ටුවර්ට් බෙල් කියලා. මොහු ඇත්තටම මේ ක්වොන්ටම් සංකල්පය විශ්වාස කරපු මෙන්න මේ ක්වොන්ටම් බල කඳවුරේ ඉන්න විද්‍යාඥයෙක්. මොහු තියරි එකක් ඉදිරිපත් කරන බෙල්ස් ඉන්ඉක්වැලිටි තියරි කියලා. සාමාන්‍ය 1964 1965 වගේ කාලෙදී තමයි මෙන්න මේ තියරි එක ඔහු ඉන්ට්‍රොඩියුස් කරන්නේ. එතකොට මෙන්න මේ තියරි එකට අනුව ඔහු ඉදිරිපත් කරනවා මෙන්න මේ ක්වොන්ටම් ලෝකයේ තුල අංශු දෙකක් අතර ඩිස්ටන්ස් එකත් එක්ක යම්කිසි සහසම්බන්ධතාවයක් තියෙනවා කියලා. එතකොට අර ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් පැවසුවනේ EPR පේපර් එකට අනුව මේකේ මහා හිඩන් වේරියබල්ස් තියෙනවා. ඒක නිසා මේක ස්පූකි ඇක්ෂන් එකක් මෙහෙමයි කියලා කතාවක් ගෙතුවනේ. එතකොට මොහු ඉදිරිපත් කරනවා මැතමැටිකල් ෆෝමියුලා එකක්. ඇත්තටම
අර ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා වගේ මෙන්න මේ ක්වොන්ටම් එන්ටැන්ග්ලර්මන්ට් කියන කන්සෙප්ට් එක ගැන එක්ස්පෙරිමන්ට්ස් කරන්න, කන්සෙප්ට් එක ගැන විග්‍රහ කරන්න අපි පාවිච්චි කරන මැතමැටිකල් ෆෝමියුලාස් වල මොකක් හරි අපිට පේන්නේ නැති වෙන්න, මොකක් හරි අපිට පේන්නේ නැති හිඩන් වේරියබල් එකක් තියෙනවද කියලා බලන්න මැතමැටිකල් මොඩල් එකක් මෙන්න මේ කියන බෙල් මහත්තයා ඉන්ට්‍රොඩියුස් කරනවා, ඉදිරිපත් කරනවා. ඊළඟ අදියර 1970 දී මෙන්න මේ ජෝන් ක්ලෝසර් සහ ස්ටුවර්ට් ෆ්‍රීඩ්මන් කියන විද්‍යාඥයෝ දෙන්න එකතු වෙලා කියනවා මෙන්න මේ බෙල් මහත්තයා ඉදිරිපත් කරපු මොඩල් එක අනුව තවදුරටත් පරීක්ෂණ සිදු කරලා කියනවා නෑ ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා වගේ කිසිම හිඩන් වේරියබල් එකක් මේකේ නැහැ. අර බෙල් කියපු මෙන්න මේ ඩිස්ටන්ස් එකක් අතර යම් කිසි සහසම්බන්ධතාවයක් තියෙනවා කියලා කියනවා මෙන්න මේ ක්වොන්ටම් ලෝකයේදී. ක්වොන්ටම් අංශු දෙකක් අතර. එතකොට මේගොල්ලෝ තවදුරටත් කියනවා මෙන්න මේ ක්වොන්ටම් අංශු දෙකකදී මෙන්න මේ ඩිස්ටන්ස් එකක් අතර තියෙන සහසම්බන්ධතාවය අපිට ඔබ්සර්වේෂන්ස් අපි ගන්නේ ඒ ඔබ්සර්වේෂන් ගන්න මෙෂර්මන්ට්ස් ස්ටේට් එකේදී විතරයි කියලා. ඒ කියන්නේ මෙන්න මේ ඔබ්සර්වේෂන්ස් වළංගු වෙන්නේ අපි ඒ ගන්න මෙෂර්මන්ට් ස්ටේට් එකකදී විතරයි කියලා තවදුරටත් ඔවුන් පැහැදිලි කරනවා. ඒ කියන්නේ මොකක් හරි සහසම්බන්ධතාවයක් තියෙනවා නම් මෙන්න මේ තියෙන ඉලෙක්ට්‍රෝන වගේ ක්වොන්ටම් අංශු දෙකක් අතර ඒ සහසම්බන්ධතාවය ඇති වෙන්නේ අපි එයාව මෙෂර් කරන අවස්ථාවේදී විතරයි කියලා තවදුරටත් පෙන්වලා දෙනවා. එතකොට මෙන්න මේ කියන සංකල්ප සියල්ල එකතු කරගෙන මැතමැටිකල් මොඩියුල්ස්, මැතමැටිකල් ෆෝමියුලා සියල්ල එකතු කරගෙන පරීක්ෂණ පිට පරීක්ෂණ කරලා විද්‍යාගාර තුල පරීක්ෂණ සිද්ධ කරලා සංකල්පමය වශයෙන් වගේම පරීක්ෂණාත්මකව ඔප්පු කරලා යම්කිසි ස්ථානයකට එනවා 2022 වර්ෂයේදී. මෙන්න මේ 2022 දී ඇලන් නැස්පෙක්, ජෝන් එෆ් ක්ලෝසර් සහ ඇන්ටන් සෙලින්ජර් කියන විද්‍යාඥයෝ තුන්දෙනා මූලික වශයෙන් එකතු කරගෙන ඔවුන් තුන්දෙනා වෙන් වශයෙන් සිද්ධ කරන ලද පරීක්ෂණවල එකතුවක් විදිහට 2022 වසරේදී නොබෙල් ප්‍රයිස් එක පවා හිමි වෙනවා. ඒ සංකල්පයේදී කියන්නේ මෙන්න මේ ක්වොන්ටම් ලෝකයේ තුල මෙන්න මේ ක්වොන්ටම් එන්ටැන්ග්ලර්මන්ට් කියන අද්භූත කියලා අපිට හිතන දේ ඇත්තක්, එහෙම දෙයක් තියෙනවා. මේක තවදුරටත් අර ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු ස්පූකි ඇක්ෂන් එකක්වත් කිසිම දෙයක් නෙමෙයි. මේක තමයි ක්වොන්ටම් ලෝකයේ ස්වභාවය කියලා තමයි ඔවුන් ඉදිරිපත් කරන්නේ. හරි. දැන් ඕක තමයි මෙන්න මේ කියන ක්වොන්ටම් එන්ටැන්ග්ලර්මන්ට් කියන තියරි එක ඔප්පු කරන්න ආපු ගමන් මාර්ගය. අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ ක්වොන්ටම් එන්ටැන්ග්ලර්මන්ට් කියන තියරි එකේ කියන්නේ කියලා. සරලව අපි සලකමු ඉලෙක්ට්‍රෝන දෙකක්. මං කිව්වා ඉලෙක්ට්‍රෝන හැමතිස්සම කැමති ඉලෙක්ට්‍රෝන දෙකක් විදිහට යුගලයක් විදිහට ඉන්න කියලා. අපි සැලකුවොත් ඉලෙක්ට්‍රෝන එක මෙන්න මේ කියන ස්පින් කියන ස්ටේට් එක. එතකොට අපිට තියෙන ස්පින් එක්ක ස්පින් අප් එක්ක ස්පින් ඩවුන් නේ. ඔය දෙකනේ තියෙන්නේ. එතකොට අපි ඔන්න ඔය කියන ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ඒ ඉලෙක්ට්‍රෝන වලට ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් විදිහට අපි මොකක් හරි පද්ධතියක් ඇතුළට දාලා සරලව අපි පද්ධතියක් ඇතුළට දාලා ඒගොල්ලන්ට ඉන්ටරැක්ට් වෙන්න පරිසරයක් හදවොත් එහෙම අපිට ඒකෙදි කියන්න බෑ අපි යාව මෙෂර් කරනකම් අපි මේ ඉලෙක්ට්‍රෝන මෙෂර් කරනකම් අපිට හරියටම කියන්න බෑ මේ ඉලෙක්ට්‍රෝනය ස්පින් අප්ද මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ස්පින් ඩවුන්ද කියලා. හරිද? හිතන්න අපි අහම්බෙන් ඉලෙක්ට්‍රෝනයක් එතනින් අරගෙන අපි මේ ඉලෙක්ට්‍රෝනය දිහා බලනවායි කියලා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝනය ස්පින් අප් කියලා හිතන්නකෝ. ඒ ෂණිකවම අර ඉලෙක්ට්‍රෝනය අර අනිත් ඉලෙක්ට්‍රෝනි ස්පින් ඩවුන් විදියට හැසිරෙනවා. එතකොට මෙන්න මේ ක්වොන්ටම් එන්ටැන්ග්ලර්මන්ට් කියන තියරි එකේ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ස්පින් අප්ද ස්පින් ඩවුන්ද කියලා අපිට හරියටම කියන්න බෑ. අපි මෙෂර්මන්ට් එකක් ගන්නකම්. උදාහරණයක් විදියට තවදුරටත් අපි සරලව මෙහෙම බලමුකෝ. හිතන්න ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන දෙක අපි මොකක් හරි පද්ධතියක් ඇතුළත දාලා ඒ ඉලෙක්ට්‍රෝන දෙකට ඉන්ටරැක්ට් වෙන්න එන්වයරන්මන්ට් එකක් අපි හදනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන දෙක හොඳට ඉන්ටරැක්ට් වෙනවා. එහෙම හිතන්නකෝ. එහෙම දැනට සරලව හිතන්න. අපිට ඔය ඉලෙක්ට්‍රෝන්ස් වල එක ඉලෙක්ට්‍රෝනයක මෙෂර්මන්ට් එකක් ගන්නකම් අපිට හරියටම කියන්න බෑ ඒ ඉලෙක්ට්‍රෝනේ ස්පින් අප්ද ස්පින් ඩවුන්ද කියලා. හිතන්න අපි අහම්බෙන් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන එයා දිහා බලනවායි කියලා. එතකොට ඒ බලනකොට එයා ස්පින් අප් කියලා හිතන්නකෝ.
ඒ ෂණිකවම අර පද්ධතිය ඇතුලේ තියෙන අනිත් ඉලෙක්ට්‍රෝනේ ස්පින් ඩවුන් විදිහට එයාගේ ස්පින් ස්ටේට් එක වෙනස් කරගන්නවා. ඕක දැන් එක ළඟ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්නේ. පුදුමය කියන්නේ අපි එක ඉලෙක්ට්‍රෝන එකක් පෘථුවිය තියාගෙන අනිත් ඉලෙක්ට්‍රෝන එක ආලෝක වර්ෂ ගණනාවක් එහා තියෙන ග්‍රහලෝකයකට ගෙනිච්චොත් හැබැයි ඔබ්සර්ව් කරන්නේ නැතුව. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රෝන දෙක ඒ එන්ටැන්ගල් වෙන්න ඒ ඉලෙක්ට්‍රෝන දෙක ඉන්ටරැක්ට් වෙන එන්වයරන්මන්ට් එකේම තියලා අපි ඒ ඉලෙක්ට්‍රෝන දිහා බලන්නේ නැතුව අපි මේ මෙෂර්මන්ට් එකක් කිසිම දෙයක් අපි මෙෂර් කරන්නේ නැතුව එක ඉලෙක්ට්‍රෝන එකක් දැන් අපි දන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන ස්පින් අප්ද ස්පින් ඩවුන්ද කියලා. අපි මේ කිසි දෙයක් දන්නේ නැහැ. අපි දන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතන තියෙනවා කියලා විතරයි. අපි එක ඉලෙක්ට්‍රෝන එකක් පෘථුවිය තියාගෙන අනිත් ඉලෙක්ට්‍රෝන එක ආලෝක වර්ෂ ගණනාවක් එහා තියෙන තවත් වෙන ග්‍රහලෝකයකට ගෙනියනවා කිසිම ඔබ්සර්වේෂන් එකක් නැතුව. ඒ දිහා බලන්නවත් නැතුව ඔබ්සර්වේෂන් එකක් මෙෂර්මන්ට් එකක් කිසිම දෙයක් ගන්නෙ නැතුව. හිතන්න අපි මේ පෘථුවියේ තියෙන ඉලෙක්ට්‍රෝනය දිහා බලනකොට එයා ස්පින් අප් කියලා. පුදුම කාරණාව තමයි අර ආලෝක වර්ෂ ගණනාවක් එහා පැත්තේ තියෙන ඒ ග්‍රහලෝකයේ තියෙන ඒ ඉලෙක්ට්‍රෝනේ ඒ මොහොතේම පෙන්නනවා ස්පින් ඩවුන් කියන ස්ටේට් එක. එයාගේ ස්පින් ඩවුන් කියන ස්ටේට් එක. ඉතින් කොහොමද මේක වෙන්නේ? විද්‍යාඥයන්ට තියෙන ප්‍රශ්නෙත් ඕක. දැන් ආලෝකයේ ප්‍රවේගයෙන් ගියත් ආලෝක වර්ෂ දෙකමාරක් එහා පැත්තේ තියෙන ග්‍රහලෝකයක් අපි සලකමුකෝ. මොකක් හරි අපේ ගැලැක්සියක් හරි ඇන්ඩ්‍රොමීඩා හරි මොකක් හරි. එතකොට ආලෝක වර්ෂ අපි කියමු ආලෝක වර්ෂ 3ක් එහා පැත්තෙන් තියෙන ග්‍රහලෝකයක් කියලා. එතකොට ආලෝකයේ ප්‍රවේගයෙන් ගියත් ආලෝකයේ ප්‍රවේගයකින් යම්කිසි සංනිවේදනයක් ගියත් ওই ඉලෙක්ට්‍රෝනේ ඩවුන් ස්පින් වෙන්න නම් එයාට අවුරුදු 3ක් යනවා ඒක. ඒ සංනිවේදනය අර ඉලෙක්ට්‍රෝනේට හම්බ වෙන්න. හැබැයි පුදුම කාරණාව කියන්නේ අපි පෘථුවියේ තියෙන ඉලෙක්ට්‍රෝනය ස්පින් අප් කියලා දැක්කොත් අපි මෙෂර්මන්ට් එක ගත්තොත් ඒ මොහොතේම ඒ සෙනකින්ම අර එහාන් තියෙන ඉලෙක්ට්‍රෝනේ ස්පින් ඩවුන් කියන ස්ටේට් එකටපත් වෙනවා. අපි ඔබ්සර්ව් කර පෘථුවියේ තියෙන එකනා ස්පින් ඩවුන් කියලා ඒ ෂණිකවම අර එහා තියෙන එකනා එහා තියෙන ඉලෙක්ට්‍රෝනේ ස්පින් අප් කියන ස්ටේට් එකට යපත් වෙනවා. මේක හරි අద్භූතයි. කොහොමද මෙන්න මේ ආලෝකයේ ප්‍රවේගයටත් වඩා වැඩිපුර වේගයක් ඇති යම්කිසි සංනිවේදන ක්‍රමයක් මෙන්න මේ ක්වොන්ටම් ලෝකයේ තුල තියෙන්නේ. මෙන්න මේ 2022 දී මෙන්න මේ නොබෙල් ප්‍රයිස් එක හම්බෙනවත් එක්කම අර එතෙක් මෙතෙක් සාපේක්ෂතාවාදය ඔළුවේ තියාගෙන සාපේක්ෂතාවාදය තමයි එක කියලා ඔළුවේ තියාගෙන හිටපු අර සාපේක්ෂතාවාදී බලකඳුරට එලිපිටම ප්‍රහාරය එල්ල කරනවා. පුදුමේ කියන්නේ අර ආලෝක වර්ෂ ගණනාවක් එහා තියෙන ඒ ඉලෙක්ට්‍රෝනයට කොහොමද දැනෙන්නේ? එයත් එක්ක ආදරයෙන් වෙලිච්ච අනිත් ඉලෙක්ට්‍රෝනයට කරපු දේ අප් ස්පින් එහෙනම් මම ඩවුන් ස්පින් වෙනවයි කියන කොහොමද ඒ ඉලෙක්ට්‍රෝනයට ඒ මොහොතේම දැනෙන්නේ? මේවා ඇත්තටම එක ග්‍රහලෝකයකට ගිහිල්ලා කරපු පරීක්ෂණ නෙමෙයි. දැනගන්න ඕන කාරණා මේක මැතමැටිකල් මොඩියුල්ස් වලින් මැතමැටිකල් ඉක්වේෂන්ස් වලින් පරීක්ෂණ සිද්ධ කරලා පරීක්ෂණ සිද්ධ කරලා නැවත පරීක්ෂණ සිද්ධ කරලා පරීක්ෂණාත්මකව ඔප්පු කරපු සංකල්ප. නැත්තම් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන එක පෘථුවියේ තියාගෙන අනිත් ඉලෙක්ට්‍රෝන එක අවුරුදු වර්ෂ ආලෝක වර්ෂ ගණනාවක් එහා පැත්තේ තියෙන ග්‍රහලෝකයකට ගිහිල්ලා මේක අප් ස්පීඩ් වෙනකොට මේක ඩවුන් ස්පීඩ් වෙනවා එහෙම බලපු එකක් නෙමෙයි. හරිද? එතකොට කොහොමද මේ කියන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ කියන අద్భుත හැසිරීම වෙන්නන්නේ? ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක වගේම ඕගොල්ලන්ගේ අදහස් ටිකත් කමෙන්ට් කරගෙන යන්න. ඕගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. බලමු මෙන්න මේ කියන ක්වොන්ටම් එන්ටැන්ග්ලන්මන්ට් කියන තියරි එකේ ක්වොන්ටම් එන්ටැන්ග්ලන්මන්ට් කියන කන්සෙප්ට් එකේ තියෙන දේ පෙරදිග දැනුම් පද්ධතිය බටහිර දැනුම් පද්ධතිය යොදාගෙන කොහොමද විසඳන්න පුළුවන් කියලා. එහෙනම් ආයෙත් මෙන්න මේ වගේ ක්වොන්ටම් ලෝකය ගැන කතා කරන වීඩියෝ එකක් සමගින් අපි නැවත හම්බෙමු. එතකන් සියලුම දෙනාට ජය වේවා.